මේ ලංකාවේ දැන් අලුතෙන්ම පටන් අරන් තියෙන වංචාවක් ගැන කියන්න තමයි මම මේ අද වීඩියෝ එක ගෙනාවේ. මේ ෆූඩ් ලොකර් කියලා එකක් පටන් අරන් තියෙනවා මේ මිනිස්සු කරන්නේ. සාමාන්‍යයෙන් මිනිසුන්ට මේ ගන්න බැරි විදිහේ ප්‍රොඩක්ට් දාලා මුලින්ම දෙනවා ඔයාලට නෝමල් ප්‍රොඩක්ට් එකක් බයි කරන්න කියලා. ඊට පස්සේ එතනින් එහාට ගියාම මේකේ මේ මිනිසුන්ට හිතා ගන්න බැරි විදිහේ බොරුවට වැඩිපුර ගණන් දාපු. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් දැන් මේ බලන්න සාමාන්‍යයෙන් පොඩි ගණන් වලින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ලොකු ලොකු වලට ගිහිල්ලා ඉවරලා ලක්ෂ 5යි ඒ වගේ ප්‍රොඩක්ට් බයි කරන්න කියලා කියනවා මේ මිනිස්සු. එතකොට නෝමල් පටන් ගන්න මිනිස්සෙක් හිතන්නේ මුලදී රුපියල් 5000ක් 9000ක් දවසට හොයාගෙන මේක දිගටම කරගෙන යන්න පුළුවන් කියලා තමයි හිතන්නේ. නමුත් දවසක් දෙකක් කරගෙන යනකොට මේ මිනිස්සු මේකේ පර්චේසින් එක වැඩි කරලා අපි සල්ලි දාන්න ඕනේ මේ මිනිස්සු කියන විදිහට. ඒ කියන්නේ ඔයා රුපියල් 30000 රුපියල් 10000ක් දාලා පටන් ගත්තොත් මේක ඊළඟට මේ මිනිස්සු කියනවා ලක්ෂ 1.5ක් දාන්න. ඒ කියන්නේ මේකේ ඔටෝ එනවා හයි පර්චේසින් කියලා එක තැනක වැලියු එකක්. අන්න එතෙන්න ගියපුවාම ඔයාලට එතනින් එහාට යන්න බෑ. ඒ කියන්නේ දැන් මේ තියෙන ඉන්සෆිෂන්ට් බැලන්ස් කියලා තියෙන ඉතින් එතකොට මෙතෙන්ද දාන්න ඕනේ ලක්ෂ ගාණක්. කවදාවත් මේකට ජොයින් වෙන්න එපා. ඒ කියන්නේ කවදාවත්ම ජොයින් වෙන්න එපා. මේ මිනිස්සු මහා බොරුකාරයෝ. ඔයාලට පොඩි ගාණක් ඉඳන් පටන් අරගෙන හොඳට හොයන්න පුළුවන් කියලා කියන. මොකද ඔන්ලයින් මනි ඉන්ටර්නෙට් මනි වලට යනවා සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිස්සු. මම මේ සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ මම දන්නේ එතනින් එහාට ඉන්න මිනිස්සු ගැන. ඒ මිනිස්සු මේවට සල්ලි දාලා ඒ මිනිස්සුන්ට තියෙන විදිහට හොයාගයි. නමුත් මම කියන්නේ සාමාන්‍යයෙන් ඔන්ලයින් ජොබ් එකක් හොයාගෙන එන මිනිසුන්ට මේකට සල්ලි දාන්න එපා. මේවා ශ්‍රී ලංකාවේ තහනම් කරලා දාන්න ඕන දේවල්. නමුත් මේවා අහුවෙන්නේ නැහැ හැමෝටම. මේකට කොහොමදවත් සල්ලි දාන්න එපා. මේ බොරුකාරයෝ මේවා කවදාවත් අහුවෙන්න එපා. ඔයාලට මෙතනින් එහාට ඉස්සරහට යන්නම බෑ. එතකොට මේ ගෲප් එක මේ තියෙන ගෲප් එක මේ ගෲප් එකේ දැන් මේ කවදාවත් මේ මිනිසුන්ගේ මේ අයගේ කවදාවත් හයි පර්චේසින් එන්නේ නැහැ. හැමදාම මේ පොඩි ගණන් වලට මෙයාලට පොඩි ලාභයක් එනවා කියලා තමයි මිනිස්සු දාන්නේ. කවදාවත් මේකේ එහෙම එන්නේ නැහැ. නමුත් මේ නොදාපු මිනිස්සු කියන්නේ සල්ලි අලුතෙන් කවුරු හරි කෙනෙක් ආවහම බොහොම හිමීට පටන් අරගෙන වැඩි ගානකට ගියපුවාම ඒ මිනිසුන්ට වැඩියෙන් දාලි වෙලා වැඩිපුර හොයන්න පුළුවන් වගේ තමයි කියන්නේ. නමුත් මේක එන්න හයි පර්චේසින් ගිහිල්ලා තමුන්ට සල්ලි දා ගන්න බැරි වෙලා තමුන්ගේ තියෙන දේවලුත් නැති වෙලා යන්න තමයි මේ වැඩ කරන්නේ මේ මිනිස්සු. දැන් මෙතන මේ මිනිස්සුනේ හැමදාම 50000ක් දැම්මොත් රිසීව් වෙනවා කියලා දානවා හැමදාම රුපියල් 78000 ගාණක්. නමුත් හැමදාම මේ විදිහට හම්බෙන්නේ නැහැ කාටවත්. මේකේ ඉන්න මිනිස්සුම තමයි මේවා මේ විදිහට දාන්නේ. දැන් මේ උඩට කියපුවාම බලමු. දැන් මේ මිනිස්සු ස්ටාර්ට් කරා කියනවා මේ ඔතන 50000ක් දාලා තියෙනවා. බලමු අපි ඒකේ දාලා තියෙනවද කියලා පහලින්. නැත්නම් එයා දාලා නැහැ. නමුත් මේවා බොරු. මේ 50000ට මේ මිනිස්සුන්ට හෙට වෙනකොට දාන්නේ පොඩි ගාණක්. මේක මේ අමු පට්ටපල් බොරුවක්. මේක මේ මිනිස්සුන්ට මේක මේ බලලා ඉවර වෙලා හයි පර්චේසින් කරන්න වගේ නිකන් අර කරන්න නැති මිනිසුන්ට නිකන් මිනිසුන් ඉහළට දාන්න වගේ නිකන් කරලා සල්ලි දාන්න දාපුවම මේක හම්බ වෙනවා කියන වගේ කරපු මිනිස්සු තමයි මේ ඉන්නේ. බොරුවට. ඔක්කොම බොරු තියෙන්නේ මේ මිනිසුන්ගේ. හම්බෙන එකක් නැහැ. හැමදාම මේ මිනිසුන්ගේ හැමදාම මෙහෙමයි. ඒ මිනිසුන්ට කවදාවත් හයි පර්චේසින් එන්නේ නැහැ. ලක්ෂයක් දැම්මොත් 1.56ක් හම්බ වෙනවලු. ඉතින් බොරුනේ තනි කර බොරු තියෙන්නේ. ඒවා තනි කර බොරු. ෆන් ගත්තා පිඩ්‍රෝල් ගත්තා කියලා දානවා මිනිසුන් අහුවෙන්න. ටීම් වලට මෙම්බර්ස්ලා එකතු කරනවා. මේ ඕනර්ස්ලා ඉන්නවා. කට්ටිය ගොඩක් ඉන්නවා. හැබැයි හැමදාම එකෙක් දෙන්නෙක් තමයි මේකට දානවා වගේ පෙන්වන්නේ.
කවදාවත් හැබැයි අලුතෙන් මිනිස්සු නම් සල්ලි දානවා පේන්නේ දැම්මත් ඒ මිනිසුන්ට ඊළඟට එකපාරේ දෙපාරයි හයි පර්චේස් ඈ ඉතින් මේක මං හිතනවා කවුරු හරි දැකලා මේ වගේ දේවල් ලංකාවේ නැති කරන්න මොකක් හෝ තීරණ ක්‍රියාමාර්ග ගනී කියලා මං විශ්වාස කරනවා